මෝර්නිං ඉතින් කට්ටියට කොහොමද මේ අද යනවා ජපානයේ iPhone තියෙන තැනකට iPhone iPad iWatch ඉලෙක්ට්‍රික් අයිටම් ගොඩක් තියෙන තැනකට මේ ඉතින් ෆෝන් එක බලන්නත් එක තමයි යන්නේ. ඉතින් බලමු මේ කොහොමද ගණන් එහෙම කියලා ෆෝන් වල use ෆෝන් තියෙනවා brand new තියෙනවා. මේ තව යාළුවෙක් කියන්නේ ඉස්සරහට එනවා කිව්වා. පේන ඉස්සරහට යන්න. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ මේ තාම යාළුවා ආවේ නැහැ. අපි ආවම යන් මම ෆෝන් තියෙන තැනට මේ ආවේ මේ මෙතනට තමයි යාළු වෙනවා කිව්වේ තාම ආවේ නැහැ දැන් එනවා කිව්වා මේ වෙලාවට ඩක් කරන්නේ නැහැ ඉතින් මේ බලමු අපි මේ ආවම යන් ඉස්සරහට එන්න මෙතන තමයි මේ මම ඉන්නේ මේකේ තියෙනවා මේ 100 කඩයක් එහෙම මේකේ මැක් එකක් තියෙනවා මේකේ ගොඩක් දේවල් තියෙනවා සුපර් මාකට් එකක් එහෙම ඇතුලේ මේකේ ඇතුලේ මේ අපි ආවම යන් ඉතින් මේ ගිහලා බලමු මේ සිම් එකක් ගන්න යන්නත් ඕන මේ එතනටත් ගිහලා බලමු එතන බ්‍රෑන්ඩ් නිව් ෆෝන් තියෙනවා මේ ගණන් එහෙම බලලා තව යන් යූස් ෆෝන් තියෙන තැන ඒකට අපි ගිහලා ඉස්සරහට බලමු හායි බෑ සයිමස් මේ ඉතින් මේ යාළුවෝ දෙන්න නම් ආවා මේ යන්න ඕන දැන් ඉතින් අර මේ බ්‍රෑන්ඩ් නිව් ෆෝන් තියෙන තැන එතන තමයි ඉස්සෙල්ලාම යන්නේ අපි ගිහලා බලමු ඉතින් ඉස්සෙල්ලාම මේ එතන මොනවද තියෙන්නේ කියලා මෙතන අපි යන් එතෙන්ට ගිහලා බලමු ඉතින් මේ අපි ඇවිල්ලා තියෙන්නේ මේ ෆෝන් බලන දැනකට. මෙතෙන්ට ආවේ බ්‍රෑන්ඩ් නිව් ගොඩක් ෆෝන් තියෙන්නේ. එතන මේ මොකද්ද? S26 Ultra. මේ iPhone එක බලමු ඉස්සෙල්ලාම iPhone එක. ඉතින් මෙතන තියෙනවා 17 series එක. මේක ඇවිල්ලා 17 Pro Max. මේක නම් ඉතින් මාරු ෆෝන් එක කියලා වැඩක් නැහැ ඉතින් 17 Pro Max ඉතින් මේ ගණන් ගහලත් නැහැ කොහෙවත් ඉතින් මම වාට ගණන් දාන්න යටින් මේගොල්ලෝගෙන් අහලා පුළුවන් වුණොත් දාන්න මේක ඇවිල්ලා iPhone Air එක ඒකත් හොඳ අතට හුරු බුහුටි ෆෝන් එකක් තියෙන්නේ මේ ගණන් දාලා නැහැ බ්‍රෑන්ඩ් නිව් වුණාට කොහෙවත් ඉතින් මේක අපි මේ ගණන් ඇහුවා මේක මේ ලක්ෂ 2.35ක් යෙන් ඒ කියන්නේ ලංකාවේ මුදලින් සාමාන්‍ය ලක්ෂ 5කට කිට්ටු වෙනවා මේ ලංකාවේ ඉතින් කොහොමද දන්නේ ගණන් ලාභයි දන්නේ ඉතින් සුපිරි ෆෝන් එක ෆෝන් එක ඇවිල්ලා මේක 2යි ගානයි මේ ෆෝන් මේක ඇවිල්ලා 17 නෙමෙයි මේක එයා එකක් මම මේක ගණන් යටින් දාන්නම් මට ගණන් කිව්වා දැන් මතක නැහැ මේක ඇවිල්ලා 17 එක බ්‍රෑන්ඩ් නිව් ඔක්කොම තියෙන්නේ මම ගණන් යටින් දාන්න මේ ඉතින් මේ බ්‍රෑන්ඩ් නිව් කියන්නේ ලංකාවේ ගණන් වලට සාපේක්ෂව ඉතින් යනවා ඉතින් බ්‍රෑන්ඩ් නිව් ෆෝන් මේ තව මෙතන එහා පැත්තේ තියෙනවා යූස් ෆෝන් කඩයක් අපි එතෙන්ට යන් ඉතින් මෙතන මේ ගොඩක් තියෙනවා මේ එක එක ජැපනීස් ෆෝන් වර්ග එහෙම තියෙනවා මෙතන Android එක තියෙන ගොඩක් මේ ඉතින් ෆෝන් එක බලන්න චෙක් කරනවා නෑ Galaxy S26 Ultra X26 第三 CG 搞完了超长的S26 Ultra මේකත් හොඳයි ඉතින් මේක අර මේ ඇලුමිනියම් එකක් දාන්න තියෙන සෝසන් මෙයා හරි ලැජ්ජයි මේ එන්න ව්ලොග් වලට ඉතින් මේ අපි යන් එළියට ඉතින් මෙතන එහා පැත්තේමයි තියෙන්නේ අපි ගිහලා බලමු එළියට ෆෝන් වල ගණන් කොහොමද කියලා මම අර ටිකේ ෆෝන් ටික වෙනම යටින් දාන්න ඔක්කොම ෆෝන් iPhone වල ගණන් ටික අතෙන්ට ගිහලා බලමු මේ යූස් ෆෝන් බ්‍රෑන්ඩ් නිව් නේ යූස් ෆෝන් තියෙනවද කියලා බලමු යන් ඉතින් දැන් අපි එතෙන්ට අපි යමු නani යම් කරියෝ අපි ආවා අනිත් කඩේටත් ඉතින් මේ අපි ඉස්සරහට යන්න මෙයා vlog වලට එන්න හැංගෙනවා මෙයා නම් හොඳයි මේ දෙන්නම මියන්මාර් ඉතින් මේ ගක්කකට ඇවිල්ලා තමයි සෙට් වෙන්නේ ඉතින් මේ යන්න එනවා මාත් එක්ක ඉතින් දැන් අපි යන් අරින් කඩේ ඇතුළට ඉතින් මෙතන තමයි මේ ෆෝන් ටික තියෙන්නේ අම්මා
ඉතින් මෙතන මේ හැම එකම තියෙනවා මෙතන මේ use phone ගොඩක් තියෙන්නේ. ගොඩක්ම තියෙන කියන්නේ use phone තියෙන්නේ. ඕක ඇවිල්ලා iPhone මේ තියෙන 15 Pro මේ යටින් තියෙන ගාන ඉතින් දෙකෙන් ගුණ කරාම තමයි ලංකාවේ ගාන ඉන්නේ. මේක ඇවිල්ලා 1.37යි. ඒ කියන්නේ මේ yen 1,37,000යි. ඔක දෙකෙන් ගුණ කරාම තමයි යටින් ගාන ඉන්නේ. මම මේ ෆෝන් වලත් ඔක්කොම අන්තිමට දාන්නම් ගණන් ටික. ඉතින් මෙතන ෆෝන් තියෙනවා. මේ හැම එකම තියෙනවා 14 Pro Max. ඒක ඇවිල්ලා 1.30යි. බ්ලැක් එක. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 2.40ක් වගේ යන්නේ. ඒක ඇවිල්ලා 256 GB එක. මේ iPhone ඉතින් ගොඩක් තියෙනවා 13 mini 12. තියෙනවා. මේ මම ඉතින් 13 Pro Max එකක් ගන්න කියලා බැලුවේ. 13 Pro Max එකක් ඇවිල්ලා 8.8යි 2යි 82,000. ඒ කියන්නේ ලංකාසල් වලින් 1.60ක් විතර වෙනවා. මෙතන මේ 13 Pro තියෙනවා 54යි. ඒ කියන්නේ ලංකාසල් වලින් 1,10,000ක් වගේ වෙනවා. මේ ටිකක් විතර එහා පැත්තේ දැන් iWatch තියෙනවා. මෙතන සෑහෙන ගණන් අඩුයි. මේ ලංකාවේ සෙට් එක බලන්න මෙන්න මේක ඇවිල්ලා මොකක්ද iPhone Series 6 Series Watch 4 එක. මේක ඇවිල්ලා සෙන් 7යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 14,000ක් වගේ වෙන්නේ. මේ දෙන්නේ ඉතින් iWatch එක ගණන් බලා ගන්න මේක ඔයගොල්ලෝ. iWatch එක ගන්න ඕනේ. ඉතින් මේකක් දැම්ම පොඩ්ඩක් අමාරු කරනවා. එතන AirPods තියෙනවා. ඉතින් ඔරිජිනල් ඒවා තියෙන ඔක්කොම ලංකාවේ ගානට වඩා මම හිතන විදිහට අඩුයි මෙහි. මේ ඉතින් අනිත් තැන තමයි මෙතන මේ ලැප්ටොප් තියෙනවා. මෙතන MacBook තියෙන්නේ. මෙන්න මේක MacBook Air එකක්. මේක ඇවිල්ලා 89980යි. yen 89980. ඒ කියන්නේ මේක දෙකෙන් ගුණ කරාම තමයි ඉතින් මේ ලංකාවේ ගාන එන්නේ. MacBook Air මේක 15යි 12 කියලා එකක් තියෙනවා. ඒක එකයි ගාන. බලා ගන්න ඉතින් ඔයගොල්ලෝ මේ ඉලෙක්ට්‍රික් අයිටම් කියන එක ඉතින් මේ ගොඩක් යූස් කරපුවා ගණන් අඩු මට්ටමකට මම නම් හිතන්නේ බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න එක හොඳයි කියලා යූස් කරපු එකක් ගන්නට වඩා. මේක ඉතින් මේ මේක ඇවිල්ලා මෙන්න MacBook නෙමෙයි මේ වල normal phone. මෙහි තියෙනවා මේ Android phone උත් තියෙනවා. මේ Android phone ගොඩක් ගණන් ඉතින් මේ ජපාන් ෆෝන් තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් මේ ඔය Samsung Pixel iPhone වගේ ඒවා ගොඩක් අඩුයි. ජපාන් ෆෝන් තියෙනවා සෑහෙන ප්‍රමාණයකින් ගන්නත් අඩුයි. ඉතින් ඒවා නම් මේ මම ඉතින් මේ කොහොමද දන්නේ මම ෆෝන් වල ගණන් එක එක යටින් දාන්න ඔක්කොම. ඉතින් මේ ෂෝ කොරේ 15 Pro 15 Pro 1万1万2000 10万10万高いです。高いね。高い？高くない？ダメ。ඉතින් මේ ඕක තමයි ඉතින් iPhone ඉතින් මේ ගණන් ඉතින් මම එකින් එක දාන්නම් ෆෝන් වල ගණන් අන්තිමට මේ දැන් එතනින් හරි යටින් හරි දාන්නම් ෆෝන් එක. අන්තිමට ඉතින් මේ ගොඩක් තියෙනවා මේ SC මෙතන මේ ටික නම් ඇවිල්ලා චුට්ටක් ලාභයි කියලා හිතනවා වගේ. මේක 16,280. ඒ කියන්නේ ඉතින් ඔක දෙකින් ගන්නකොට මේක ඇවිල්ලා iPhone SC2 එක. SC2 අම්මා iPhone 6s එකක් තියෙනවා මෙතන. ඉතින් මේව නම් මේ ගොඩක් අඩුයි. මේක නම් 7,678යි. එන්නේ 14,000ක් වගේ වෙන්නේ. 6s තියෙනවා 7 හැම iPhone එකේ 6s එකේ ඉඳන් හැම එකක්ම මෙතන තියෙනවා. මේ නැති දෙයක් නැති ෆෝන් එකක් නෑ ඉතින්. ගොඩක් අඩුයි. ඉතින් මම ෆෝන් ආයි කෙරෝල ඉඳන් පෙන්නගෙන යන්නම් මේ ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න. ඉතින් මේ ඊළඟ ගණන් මේ ෆෝන් එක මේක මේ හැම ෆෝන් එකක්ම ඉතින් තියෙනවා මේ 100% කන්ඩිෂන් ඉතින් මුකුත් වෙලා නැහැ. හරි ඉතින් මේ
බලන්න ඉතින් මේ මම දාන්නම් අන්තිමට ඉතින් ෆෝන් වල ගන්න. කොහොම තමයි ඉතින් දැන් ඉතින් මේ ෆෝන් එකක් ගන්න ඕන. බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවද යූස් කරපු එකක් ගන්නවද කියලා හිතා ගන්න බෑ ඉතින් මේ මම නම් හිතන විදියට බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න එක හොඳයි කියලා හිතෙනවා. මේ මොකද එකම ළඟින් යන්නේ එකම ගණන් වගේ යන්නේ. මම මේ ඉන්නේ ෂොප් එකේ මේ ගොඩක් ගේමින් අයිටම් වගේ තමයි තියෙන්නේ. මේ PS5 වල එකේ ගේම්ස් ලංකාවේ ගන්නට නම් ගොඩක් අඩුයි. මේක ඇවිල්ලා 1628යි. Call of Duty. හැම එකම මේකේ තියෙන ගොඩක් මේ ඉලෙක්ට්‍රික් අයිටම් මේ ගේම් අඩුයි. PS5. අද ඉතින් මේ PS5 එකේ control එකක්ද? ඔය control එකක් තියෙනවා ඉතින් මේක මේ 11979. ගොඩක් ඉතින් අඩුයි මේ අඩුයිද දන්නෙත් නැහැ. මේ පැත්තේ ඉතින් මේ ගොඩක් ගේමින් අයිටම් තමයි තියෙන්නේ. ඉතින් PS5 PS4 ගේමින් CD ඒවට දාන ඒවට තමයි ඉතින් තියෙන්නේ. හයි Nani? Toki Smartwatch. Toki? Mimmago Toki? ඉතින් මෙතන මේ පවර් බැංක් එක තියෙන මිලි ඇම්පියර් 10000. මේක ඇවිල්ලා 3297යි. ලංකාවට වඩා නම් ගොඩක් ගණන් වගේ නේ. ගොඩක් ගණන් වගේ කියලා මම හිතනවා මේ වෙන්න මොකද්ද මේ අයිටම් එක දැකලා තියෙනවද දන්නේ නැහැ. මේක නම් මම නම් දැකලා DVD ප්ලේ එකක් විතරනේ. ගොඩක් ෆෝන් කැමරා ගේමින් අයිටම් තමයි තියෙන්නේ. ඉතින් ටීවී මොනිටර් වගේ ටීවීත් තියෙනවා. නැත්නම් ටීවීත් මේක ඇවිල්ලා 29480යි. අඟල් 32. ඒක ඉතින් හොඳ ක්වොලිටි එකක් තියෙනවා ඉතින්. මේක ඇවිල්ලා 38යි 280යි. අඟල් ගණක් මේ ටීවී තිය ඔක්කොම මේක අඟල් 55 ටීවී එකක්. මේක ඇවිල්ලා යන්නේ 65780යි. ඉතින් මේක දෙකෙන් ගුණ කරාම තමයි ලංකාවේ ගන්න ඉන්නේ. ඉතින් ගුණ ඔයගොල්ලෝ බලන්න දෙකෙන් වැඩි කරලා මේ හරි ඉතින් මේ ෆෝන් එක බැලුවා ෆෝන් එක ගන්න ඕන මම ෆෝන් එක ගන්නමයි බලන්නයි කියලා හිතාගෙන තමයි ආවේ 30 Pro එකක් වගේ. මොනවාට පොඩ්ඩක් මේ තව තැනකින් බැලුවොත් හොඳයි කියලා හිතනවා. කොට ගණන් කියලා හිතෙනවා. මම බලුව වෙන තැන්වල සාමාන්‍යයෙන් මීට වඩා කොලයක් වගේ අඩුවෙන් යනවා සමහර තැන්වල. චුට්ටක් බලන්න ඕන. ඉතින් මේ බලමු අපි යන් තව ඉස්සරහට මේ පාක් එකක් තියෙනවා මේ දෙන්න කිව්වා මේ පාක් එකක් තියෙනවා කියලා මෙතන එහා පැත්තේ ඒකට යන් කියලා පොඩ්ඩක් ලස්සනයි කියලා. මේ ඉතින් අපි යන් එන පාක් එක පැත්තට බඩගින්නකුත් වෙනවා හරි කන්නත් ඕන වැඩිම. එන්නේ නැහැ තැනකට ගියාම. අපි යමු. Wemla. Hah? Wemla. Abi yam? Sugar pie. Sugar pie. This. Mana ni dah? Jadi අපි මෙන්න මේ කඩේට තමයි ආවේ මේ සෙකන්ඩ් ස්ට්‍රීට් කියලා. ඉතින් අපි යන්න හදන්නේ මේ පාක් එකට. අපි පාක් එකට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. දැන් සකුරා නැහැ සකුරා හැදිලා තියෙන්නේ. අපි යමු පාක් එකට. පයිසිකලේ පැදලා දැන් ඇතිලා තියෙන්නේ මේ. දැන් පයින් යනවා. මේක තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. මේක නිකන් කැලයක් වගේ මුන් දෙන්න මේ කොහෙ එක්කන් යනවා
Jitensha. Sorry? නෝක තමයි ඉතින් බාකි ලස්සනයි නේද? අවුලක් නැහැ මේ. සෙපෙතේ ගනියෝ. අනේ. Banyak yang kain kaki ya. ඇතුළට යම් බාන්න ඉතින් ඇතුළට යම් පාක් ඇතුළට යම් බාන්න. යෝ යා. ඔන්න ඉතින් ආව පාක් එකට මේ පිටිපස්සෙන් තියෙන පාක් එක. ඉතින් අර දෙන්න යනවා හිමීට. ඒ ඉතින් පාක් එකේ මැප් එක මේ අපි දැන් ඉන්නේ මෙතන. මේ යන්න ඕන වටයක් මේ වටේම නම් යන්න බැරි වෙයි අද. ඉතින් මේ ලස්සනයි ඉතින් මේ ටික. ජපානයේත් ඉතින් මේ වගේ තැන් තියෙනව නේද? මාර්නේ දහස් ඉතින්. මේ යන්ක්ෂයාට ඉතින් ලස්සන තැන් තියෙනවා ඉතින්. ලංකාවේ පාක් එකට ගියා වගේ මාස විතරක් තියෙන්නේ මේ ටිකේ ඉතින් මේ අර දෙන්නම නා කරනවා නම් දෙන්නෙත් නෑ. මැප් එක බලපන් ඉන්නවා ඉතින් මේ. ඕ කියන්න බෑ ඒක. මාර ලස්සනක් තියෙන්නේ. මාර නිදහස්. ඉස්සරහට යන්න. මේ ලස්සන ගස් තියෙනවා එක එක වගේ. ලස්සනක් තියෙන්නේ. ශ්‍රී ලංකා මියන්මාර්. අනතන කොනියා Myanmar. මියන්මාර් ලිබයි. Myanmar. Sri Lanka. ශ්‍රී ලංකා Fuck. ශ්‍රී ලංකාව. ඕ ශ්‍රී ලංකාව. ඉතින් මේ අපි යනවා ඉස්සරහට ඉතින් ලස්සනයි. ඉතින් ඔක්කොම නම් ඇවිදින්න බැරි වෙයි අද. මේ අවුකුත් තියෙනවා පොඩි. අවු වුණාට සීතලකුත් තියෙන අවුලම් පාර. ඉතින් මේ මාර නිදහස් වෙතන මේ අපි යනවා ඉතින් ඉස්සරහට ඇවිදිනවා ඉතින් හැමතැනම මේක වගේ ඉතින් කොච්චර වෙන්නවද ඉතින් මේ වන්නේ මෙතන මාර ලස්සනක් තියෙනවා ආයිති කියන්න දෙන්නේ. ඕ නයිස්. ඉතින් මේ මගේ අද්දි දැක්කා මේ පිටිපස්සේ බලන්න මේකේ තියෙන ලස්සන මේ. ඕ මේක ඉතින් මේ මෙහෙම ලස්සන පෙවුන නැති වුණාට මේක ඇතුළේ මාර ලස්සනක් තියෙන්නේ. කීයේ වැඩක් නැහැ ඉතින් මේ. ඕ මාර ලස්සනක් තියෙන්නේ. ඉතින් මෙතන මේ අයියෙන් කතා කරන්නත් බෑ මේ ඒ තරම් මාර නිදහස් පරිසරයක් මේ සද්ද බද්ද මුකුත් නැහැ මොන හරි කිව්වොත් ඔක්කොම මේ දෝංකාර දෙනවා වටපිටාවේ මිනිස්සුත් ඉන්නවා තනින් තනින් ඉතින් නිදහසේ ඇවිල්ලා මේ කට්ටියත් එක්ක ඉතින් ඒගොල්ලන්ට බාධාවක් වෙන්නත් බෑනේ මේ ඉතින් වැඩි කතා කරන්නේ නැහැ ඒක නිසා පොඩි පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් දෙන්නම් මේ අතන හැවතේ සකුරා ගස් දෙක තුනක මල් තියෙනවා කියලා කිව්වත් න හිටපු කට්ටිය මේ බලමු ඉස්සරහට ගිහලා මල් තියනවාද කියලා. මම පෙන්නන්න ඉස්සරහට ගිහලා. හරි අපි ඉස්සරහට යන්න. ඉතින් මේ අර මේ දින්නේ මේ අර සකුරා ගහ. ඉතින් මෙතන ගස් දෙක තුනක විතරයි මල් දින්නේ. මාර ලස්සනක් තියෙන මේ සකුරා. ඉතින් ඇත්තටම මාර ලස්සනයි. මේ සකුරා දැන් පිපෙන්නේ නැහැ. දැන් සකුරා පිපිලා හැලෙන කාලේ දැන් හැලිලා තියෙන්නේ ඒ වුණාට මේ වැත් දැන් හැලිලා තියෙන්නේ මේ බීම තියෙනවා සකුරා. ඉතින් මාර නිදහසක් ලස්සනක් තියෙනවා. ඉතින් පොඩි ප්ලේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ සෙල්ලම් කරන්න ඉතින් ඇවිල්ලා ඉතින් මේක මේ මාර ලොකු පාක් එකක් ඉතින් සෑහෙන්න මම අර ඉස්සෙල්ලාම පෙන්නේ මැප් එකේ මේ ලොකුවට තියෙනවා ඉතින් ගොඩක් මේ ඈතට තියෙනවා ඉතින් හැමෝම ඔක්කොටම යන්න නම් බැරි වෙයි. ඉතින් පුළුවන් ටිකට ගිහිල්ලා බලමු මේ ඉතින් ගොඩක් මේ මන්ද කියන්න තේරෙන්නේ නැහැ විතර.
ඒ මුන් දෙන්න මේ ෆොටෝ ගන්න ආපෙලා නේද?いいです。大丈夫いいですか？ ඔව් මේ සකුරා නෙමෙයි ජපන් මල් වගේ නිකන් මට නම් හිතෙන විදියට අනේ මන්ද මොනවද දන්නේ උනාට සකුරා වගේ මට හිතෙන විදියට ජපන් මල් අපි නිදා ගන්නවා නිදා ගන්න දැන් මෙතන බිම නිදාගෙන හිටියමු එච්චර වෙලා ඉතින් දැන් ඉස්සරහට යනවා ටික ටික මෙයාගේ නම චූ අර ඇවිල්ලා සෝ ලැජ්ජකාරයා උන් දෙන නිකන් මේ පොඩි උන් දෙන්න එකගේ වෙනවනේ වැඩ Oh. Huh? Hai. Navi. මට මුන්ට මම නවිදු කියලා කියන්න බෑ. දුව අකුර කියෙන්නේ නැහැ. නවි කියලා තමයි කියන්නේ මට. Okay, okay. ආවා මේ අංජලා පදින්න. හුක්. දෙන්න මේ යන දැන් ෆොටෝ ගන්නවා. One, two, Oh. three. 1, 2, 3. 1, 2, 3. 1, 2. ඉතින් මේගොල්ලෝ කියනවා තව ඉස්සරහට යන්නලු. ඇවිදින ඉවරයක් නෑ දැන් ආපෙල්ලා හිටන් මේ එකම තැන තමයි කැරගෙන්නේ. මෙතන ඉතින් මේ ග්‍රවුන්ඩ් එකක් තියෙනවා කට්ටිය අර මේ බේස්බෝල්ද මොකද්ද කියන්නේ ඒක ප්ලේ කරන්න ඉතින් බලන්නකෝ කට්ටිය ඉතින් මෙතන මේ ජපන් කට්ටියක් ඉතින් මේක ප්ලේ කරන්නේ මේ පේනවනේ ආපෙලා ඉඳන් මේ දෙන්න ගැඩිය මෙන්න මේක තමයි ඉතින් මෙතන මේ අද නිවාඩු දවසේ හින්දා මේ ජපානයේ මිනිස්සු ඇවිල්ලා ඉතින් මේ එතන ඔය බාබකියු දාලා ඉතින් නිදහසේ ගත කරනවා ඉතින් මෙතන ඒ තනින් තන පොඩි ළමයි බයිසිකල් පදිනවා ඉතින් ඒගොල්ලෝගේ නිවාඩු දවසේ ඒගොල්ලෝ සතුටින් ගෙවනවා ඉතින් ලංකාවේ වගේ නෙමෙයි ඉතින් ලංකාවේ නම් ඉතින් හැමදාම වැඩනේ මේගොල්ලෝ එහෙම නැහැ මේ නිවාඩු දවසේ මේ වගේ නිදහස් තැනකට ඇවිල්ලා මේ නිදහසේ කාලා බීලා කට්ටියත් එක්ක කතා කරලා එකමුතු වෙලා ඉතින් මේ වැඩ කරගෙන යනවා ඉතින් මේ තමයි ඔය ඉස්සරහ මේ පොඩි ළමයි වගේක් මේ සමනලු අල්ලනවා අපි එතෙන්ට යන්න අර දෙන්න ගිහිල්ලා දින්නේ මම හිතන්නේ මේ කූඩේවත් වෙනවා සමනල්ලු හරි මොන හරි පොඩි සත්තු අල්ලනවා දැන් Hai. Hai. Apa namanya? I'm Yokotake. Yokotake? Oh. Apa namanya? Hugo. Hyuna? Oh, hello. Oh, hello. TikTok とかやってるんですか？はい。おお。 Okay.
これあげるんですか？ මේගොල්ලෝ මේ මොනවද කරන්නේ කියලා ඉතින් දන්නේ නැහැ. අස්සන ඉතින් මෙතන මේ මාර නිදහස් මේ පොඩි ළමයිනුත් ඉන්නවා ඉතින්. Say hi. 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 Jiko shokai. Hi, sayonara. Bye. Bye. So-san, jiku shokai 打ってく。自己紹介打ってください。私は名前はそうせどそうです。お名前は？お名前は？チューです。おう、チュー。මේ ගස්සලනේ කොළ පාටකුත් නෙමෙයි අමුතු කහ පාටක් තියෙන මාර ලස්සනක් තියෙන. හරි ගයිස් මේ පාකයෙන් ආවා. ඉතින් අපි මේ අර දෙන්න ගියා හැමම ගෙදරට යනවා කියලා. ඔතනින් ගෙදරට ගියා ඒගොල්ලෝ ඉතින් මම මොනවා හරි කන්නයි කියලා මේ මැක්ඩොනල්ඩ්ස් එකට මේ මොනවා හරි කන්න බඩගිනි ඉන්න බෑ. ඉතින් මේ උතුරට ගිහලා බලමු මොනවද ගන්න පුළුවන් කියලා. ඉතින් මේකはい、ありがとうございます。කාලා එළියටත් එළියට කාලා මේ කරලා මේ දැන් යන්න හදන්නේ මේ පාර්ට් එකට. හරි ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවරයි. මම තව වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් වීඩියෝ බලමු ඔක්කොම thank you. Bye.